ආයුබෝවන් ඔයාලා හැමෝටම. දඹදිව වන්දනා චාරිකාවේ 3 වෙනි දිනේ අදයි. පළවෙනියටම අපි වන්දනා කරේ සාංචි පුදබිම. ඉන් අනතුරුව අපි කිලෝමීටර් 670ක් පමණ ගෙවාගෙන බරණැස් නුවරට පැමිණියා. බරණැස් නුවර ඉසිපතන මෙගදාය වෙත අප පැමිණ සිටින්නේ. බරණැස් නුවර මහා බෝධි විහාරය ආසන්නයේ පිහිටි ජම්බුද්දීප ශ්‍රී ලංකා බෞද්ධ විහාරය ඉසිපතන මෙගදාය වෙත අප කණ්ඩායම පැමිණියා. මෙම විහාරයේදී ස්වාමීන් වහන්සේලා ආගමික කටයුතු සිදු කළා. පැමිණි අයට තේපැන් සංග්‍රහයක්ද කළා. ඉන් අනතුරුව එම ස්ථානයේදී අපිට කැමති නම් වසර පුරා අපි කැමති දිනයක දානමය පින්කමක් පාර ගන්න පුළුවන්. ඒ සඳහා අපගේ විස්තර එම විහාරස්ථානයට ලබා දෙන්න ඕනේ. නියමිත දිනවලදී ස්වාමීන් වහන්සේලා විසින් අපට ඒ පිළිබඳව දැනුම් දීමක් කරනවා. එවිට අවශ්‍ය මූල්‍යමය සහාය ලබා දීමේදී අදාළ දිනවලදී ආගමික කටයුතු ඒ වගේම අපගේ මියගිය හෝ ජීවිතුන් අතර සිටිනා වූ අය වෙනුවෙන් අප කරන පරිත්‍යාගයක් ලෙස ස්වාමීන් වහන්සේලා ඔවුන්ගේ නම් සඳහන් කර දානමය කටයුතු සිදු කරනවා. අපි දැන් වන්දනා කිරීමට බලාපොරොත්තු වෙන්නේ චෞකන්දි ස්තූපයයි. ගුප්ත යුගයට අයත් ගඩොල් වලින් නිමවා ඇති මෙම සුවිශාල බෞද්ධ ස්තූපය මෙහි සතරාකාර සැලැස්ම නිසා චෞකන්දි නමින් ප්‍රාදේශීය ජනයා අතර ප්‍රසිද්ධව ඇත. එහි පැරණි නම සම්මුඛ ස්තූපයයි කියවේ. ක්‍රිස්තු පූර්ව 4 වැනි සහ 5 වැනි සතවර්ෂවල ක්‍රියාත්මක වූ ගුප්ත රජ සමයේදී ගොඩනගන ලද මෙම ස්තූපය බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වීමෙන් පසු පස්වග අවසන් මුණගැසුණු ස්ථානයයි. බුදුරජාණන් වහන්සේ වඩින ආකාරය දුරදීම දුටු පස්වග අවසන් තමන් දුෂ්කර ක්‍රියා අතහැරීමෙන් සම්බුද්ධත්වයට පත්වීමට නොහැකිව සිදුවත් අවසන් තමන් හමුවීමට පෙරලා පැමිණෙන්නේ යැයි සිතා පෙරගමන් නොයාමටත් අසිවුරු නොගැනීමටත් ශාක්‍ය කුමරෙකු නිසා ආසනයක් පමණක් පැනවීමටත් කතිකා කරගත් ස්තූපය මෙය විය. පළල හතරැස් ස්තූපය මුදුනේ මෝගල් යුගයට අයත් ගඩොල් වලින් ඉදිකරන ලද ක්‍රිස්තු පූර්ව 1588 දී ඉදිකරන ලද්දකි. හුමායුන් නැමැති මෝගල් මහාධිරාජයාගේ සාරනාත් සංචාරය සිහි කිරීමට මෙම ස්මාරකය දිගල බව එහි උතුරු දොරටුවේ ඉහළින් එහි පිහිටුවා ඇති සෙල්ලිපියෙහි සඳහන් වෙයි.
අපි මේ පළමුවෙන්ම දැන් මේ සතර සංවේදී ස්ථානයන් කියන්නේ මේ පළමුවෙන් වන්දනාමාන කරන්න පටන් ගන්න දවස නේද? අපි කලින් වන්දනා කරේ කොහෙද? සාංචි ඊට පස්සේ සාංචි කියන්නේ සිල්පා පාසල උපදනක් නෙවෙයි. හැබැයි කොසමේ නුවර එහෙම නෙවෙයි නේද? භාග්‍යවතුන් වහන්සේ වස් සමාදන් වෙච්ච පිම්බිවා. දැන් මේ තමයි මේ වස් කාලේ ආරම්භය. ආමුදුරේ ගැනම සඳහන් කරා ගන්න නේද? පළවෙනි සාධුනාදී, පළවෙනි උපාසකයෝ, පළවෙනි භික්ෂු, පළවෙනි සුගන්ධ කුටිය, ඒ පළවෙනි රහතන් වහන්සේ, ඒ වගේම පළවෙනි ධම්මදේශනාව මේ ආදී වශයෙන් පළවෙනි කියන ගොඩක් කාරණා සිද්ධ වෙච්ච පුණ්‍ය භූමිය අපි මේ වන්දනාමාන කරන්න සූදානම් වෙන්නේ. ඒකට අපි දැන් මුලින්ම ආවේ භාග්‍යවතුන් වහන්සේට පස්වග මහණු මුණ ගැසූ තැන වන්දනාමාන කරන්නේ. ඒකට මෙන්න ස්ථානයක කොහොමද දෝපකක් කියලා කියන චෞකන්ඩි කියලා. ඒ කියන්නේ මේ භාෂාවෙන් අපේ භාෂාවෙන් කියන්නේ සම්මුඛ චෛත්‍ය. කියන්නේ සම්මුඛ වුණ මුණ ගැසුණු තැන. එතකොට සිද්ධාර්ථ බෝසතාණන් දසබිම්බරක් මාර්සලක පරාජයට පත් කළා සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ අපි හෙට යන ඒ පින්බිමේ. අපි යනවා ඒ හැම තැනකටම යනවා දුෂ්කර ක්‍රියා කරපු තැනට යනවා ඊට පස්සේ සුජාතා දේවී පිළිගිනි පූජා කරපු තැනට යනවා ඒ වගේම තමයි ඉලියාසිකමත් සිදු වුණු බුද්ධ ගයා පින්බිමට අපි යනවා. එතකොට ඒ සිදුවීම් සිදු වෙලා භාග්‍යතුන් වහන්සේ මේ ස්ථානයේ ගත කරනවා සති 7ක් නේද? සත්සතිය කියලා අපි අහලා තියෙන්නේ නේද? අපි වෙසක් පුදුරත් අලවන්නේ සත්සතියෙන් නේද? එතකොට වෙසක් පොය දවසේ බුදු වුණා නම් සත්සතියක් ගත වුණා නම් පොය කීයක් ගෙවිලා තියෙනවද? ගෙවිච්ච පොය මොකද්ද? වෙසක් කොසොන් නේද? දැන් අසල පොයේදී මේ ආසිකමත් සිදුවීම සිද්ධ වුණා. මොකද්ද? ප්‍රථම ධර්ම දේශනාව සිද්ධ වෙන්නේ අසල පොයේදී. එහෙනම් ඊට පොයකට කලින් වෙසක් පොය දවස් තමයි බුදු වෙන්නේ. සත්සතියකට සති 4ක් ගියාට පස්සේ පොසොනුත් ගත වෙලා තව සති 3ක් යනවා සත්සතියට. එතකොට තව සතියක් ඉතුරු වෙනවද? අසලට. එකයි. එක සතියයි. ඔන්න ඔය සතිය තමයි භාග්‍යතුන් වහන්සේට අපි හෙට යන ඒ සම්මා සම්බුද්ධත්වයට පත් වෙච්ච සත්සතියක් ගත කරලා සති 7ක් ගත කරලා ඉතුරු සතිය මේ අසිරිමත් ප්‍රදේශයට වැඩම කරන්න ගිය කාලය. හරිද? අපි යනවා හෙට කිලෝමීටර් 250ක් දුර ගෙවාගෙන. ඒ යන්නේ මහා පාරේනේ, හයිවේ එකේනේ. ඒ කාලේ හයිවේ තිබිලා නැහැනේ නේද? ඒතර භාග්‍යවතුන් වහන්සේ වැඩම කරලා තියෙන්නේ උරුදියෙන් නෙමෙයි. ඒකට හොඳම සාක්ෂිය තමයි මගදී උපකාජීවකයා මුණ ගැහුණා. අහලා තියෙනව නේද? ඔව්. උපකාජීවකයා මුණ ගැහුණා. එහෙනම් පහගමෙන් තමයි භාග්‍යවතුන් වහන්සේ වැඩම කරලා තියෙන්නේ මෙම ස්ථානයට. එහෙමනම් අර ඇසල පොයට ඉතුරුලා තිච්ච සතිය තමයි උන්වහන්සේට මේ යොදුන් ගණන් පුර ගෙවාගෙන මේ ප්‍රදේශයට වැඩම කරන්න ගිය කාලය. දැන් මේ සම්බන්ධතාවය ඔයගොල්ලෝ හිතා ගන්න ඕනේ. ඒක තේරුම් ගන්න ඕනේ. නැත්නම් දැන් මට මතකයි එක සැරයක් මෙතනට ආව සංවිධායකවරයෙක්. එයා ආවා අතනින් මමත් ඉඳද්දි මේ මෙතන තමයි අරයකට පස් දෙනා හම්බුනේ. හොඳයි. වැඩි දෙයක් නෑ මෙතන කියන්නේ යක්. ඉතින් මර ඔන්න බුදුන් මෙන්න gadol එහෙම බෑ. දැන් ඔයයන්ට තේරෙනවා මම කියාපු එක හොඳටමනේ. ඒක නේ සමීකරණයක් වගේ. වෙසප්පෝය සත්සතිය පොසොන් ඉවරයි. තව සති 3ක් ගියා. තව සතියයි තියෙන්නේ. ඒ සතිය තමයි බුද්ධ ගායන ඉඳලා මේ ප්‍රදේශයට වඩින්නේ කලින්. අපි යන්නේ අනිත් පැත්තට. දැන් අපි යන්නේ මේ සිද්ධිය සිද්ධ වුණේ පස්සේ. ඒ ඉස්සෙල්ලා සිද්ධ වෙච්ච තැනට තමයි අපි දැන් හෙට යන්නේ. නේද? හොඳයි. එතකොට භාග්‍යතුන් වහන්සේ මේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ කල්පනා කරනවා මේ දහම දෙසන්නෝගේ කාටද? ඒතර ඒ අනුව තමයි අන්තිමට තීරණය කරන්නේ මේ පස්වක මහණුන් සොයාගෙන යන්න ඕනි කියලා. ඒතර මේ පස්වක මහණුන් සොයාගෙන මේ ප්‍රදේශයට වඩිනකොට පස්වක මහණුන් දකිනවා ඔය සත්‍ය සොයාගෙන ගියා. අපි ළඟ හිටියට බැරි වුණානේ. දැන් ඔය කරගන්න බැරුව තමයි ඔය දැන් කුලෙන් උසස් වුණාට අපි පෙරමගට ගියට අසුන් නොපැනුවට අපි අපේ පාඩු වෙමු. නේද? ඒව කරන්න යන්න ඕනේ නැහැ. ඔය කරගන්න බැරි වෙලානේ ඇවිල්ලා තියෙන්නේ. එහෙම හිතුවට ඒක එහෙම සිද්ධ වුණේ නැහැ. ඉබේම මේ කාරණාකට සිද්ධ වුණා. හැබැයි මේ කිසි කෙනෙක් භාග්‍යතුන් වහන්සේට ඒ නියම විදිහට ආමන්ත්‍රණය කරේ නැහැ. කොහොමද කිව්වේ? ඇවැඩ. ඒතකොට ඒකත් ඒගොල්ලන්ට ඇවැඩක් වෙන නිසා භාග්‍යතුන් වහන්සේ
ඒ වෙලාවේ ප්‍රකාශ කරා එහෙම කියන්න එපා. ඒක ඔබට හොඳ නෑ. මම මීට පෙර ඔබට බොරුවක් කියලා තියෙනවද? කිව්වේ නෑනේ. එහෙනම් ඔබ මේක පිළිගන්න එක හොඳයි. ඒ අනුව එයාට සිද්ධ වුණා ඒ සියල්ල පිළිගන්න. ඉන් අනතුර තමයි මේ ප්‍රථම ධර්ම දේශනාව ඒ කියන්නේ ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව වුණේ හැබැයි මේ මෙතන නෙවෙයි. මෙතන මොන ගැසුණා පමණයි. එන ඒ අසිරිමත් සිදුවීම සිදුවෙච්ච තැනට අපි තව මොහොතකින් යනවා. කොහෙද? බර්ණස් ඉස්පතන ඉගදාය. එතකොට ඒ යන අතරේදී අපට අර කාල වේලාව පිළිබඳ ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙන නිසා ශ්‍රීමත් අනගාരിക ධර්මපාලතුමාගේ කෞතුකාගාරය බලන්න අපට ඊට කලින් යන්න වෙනවා. ඒක දෙක පැත්තෙමයි තියෙන්නේ. හරි. ඉතින් එතනට ගිහිල්ලා අපි අතනට එනකොට මම හාමුදුරන්ට කෝල් එකක් දෙනවා. හාමුදුරු එතනට වටිනවා. බර්ණස් ඉස්පතන ඉගදාය අපි හොඳින් වන්දනාමාන කරගන්නවා ඊට පස්සේ. ඒක නිසා තමයි අර කඩේ යන එක නවත්තලා මේ මුල්ගේ හිත විගුණක් දන්නේ සමාව වෙනවා. හරිද? ඔව් නෑ අපි ඒකට අවස්ථාව දෙනවා. මේකෙන් පස්සේ මම මේ කියන්නේ මේ චාරිකාවේ මොනම දෙයක්වත් අපි කප්පාදු කරන්නේ නෑ. වැඩි යමක් දෙන්න තමයි හදන්නේ. අද බලන්නකො හම්බෙච්චදී ඈ ඔය පිළිමාංශේ ඔය වැඩ ඉන්නේ සාරානාත් පිළිමාංශේ. දැක්කද පිටිපස්සේ වෙනම ස්වරූපයන් තියෙන්නේ නේද? අර ආසනේ. ඉතින් ඒ වගේ ඒක ආවේනිකයි මේ බරණැසට. ඔය පිළිම වහන්සේලා වෙන තැන් වල තියෙන්න පුළුවන් අපිට නිලදී ගන්න. හැබැයි ඔය පිළිම වහන්සේ මෙහි මේ ප්‍රදේශීය සංකල්පයක්. ඔය පිළිම වහන්සේ දැකපු ගමන් මතක් වෙන්න ඕන කෙනෙකුට බර්ණැස. ඒතර බර්ණැස මේ වරුණාසී කියනවා ගංගවල් දෙක එකතු වෙලා මේ නම හැදුනා. ඒතර ඍෂිවරුන්ගේ කතා එක්කෝ අපිට අතන්ට ගියාම හාමුදුරුවන්ගෙන් දැන් අහලා දැනගන්න පුළුවන්. එහෙනම් නැගිටින්නකො. දැන් හැම දෙනාම මේ අපේ තථාගතයන් වහන්සේ පස්වමහණුන් මුණ ගැසුණු මේ අසිරිමත් මේ පිළිම ධර්මාවක රාජ්‍යය විසින් සංකේතවත් කරන මේ නිර්මාණය කරන ලද චෛත්‍ය රාජයන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. හැම දිනම ගිහිල්ලා අර විශ්වයට නංගලා කියන ඕගොල්ලෝ ඒ ආශිර්වාද ලබා ගන්න ප්‍රාර්ථනා කරන්න කළා. ඉතින් ඉඳන් පින්තූර ගන්න ඒ දේවල් කරලා මෙතන අපි ඉතින් අද වීඩියෝ එක මෙතනින් නිමා වෙනවා. අපි ලබන සතියේ නැවත හමු වෙමු. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා subscribe කරලා දිගටම අපේ channel එකත් සමග රැඳී ඉන්න කියලා ඔයාලට ආරාධනා කරනවා. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.